ප්‍රියසාත් පවුලට මේ දිනවල සුබ පණිවිඩ එකින් එක ගලාගෙන එනවා. ශනුත්‍රිකී සුරංගනා මංගල්‍යයේ උණුසුම යන්නත් කලින් දිනක්ෂි ප්‍රියසාත් ඊයේ රාත්‍රී තවත් සුවිශේෂී සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ සතුට මැද ඇය ශනුගේ මංගල්‍යය ගැන කවුරුත් නොදන්න රහසක් හෙළි කළේ හැමෝම පුදුම කරමින්. මොකද්ද මේ ශනු අපිටත් හොරෙන් කරපු වැඩේ? දිනක්ෂි ප්‍රියසාත් කියන්නේ නිතරම සම්මානයට පාත්‍රවන දක්ෂ රංගන ශිල්පිනියක්. ඊයේ පැවති සම්මාන උළෙලකදී ජනප්‍රියම කාණ්ඩේ සම්මානයක් දිනාගන්නට ඇය සමත් වුණා. සම්මානය ලැබීමෙන් පස්සේ සුපුරුදු පරිදි සිය රසිකයින් සමග සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වපු දිනක්ෂි තමන්ගේ සතුට වගේම පවුලේ අලුත්ම තොරතුරුත් බෙදා ගන්න අමතක කළේ නැහැ. මේ දවස්වල මුළු රටම කතා වෙන්නේ ශනුද්‍රිගේ වෙඩින් එකට යනනේ. ඒ ගැන අදහස් දක්වපු දිනක්ෂි කිව්වේ හරිම අපූරු කතාවක්. ශනු තනියම දිනේෂ් මල්ලිත් එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා කියලයි දිනක්ෂි කිව්වේ. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර වෙලා නුවරඑළිය වගේ ලස්සන පළාතක් තෝරාගෙන කාටත් හොරෙන් මේ හැමදේම සංවිධානය කරපු එක ගැන දිනක්ෂි හිටියේ පුදුමෙන් වගේම ලොකු සතුටකින්. අක්කලාටත් හොරෙන් ප්ලෑන් කරපු මේ මංගල්‍යයේ ඇත්තටම හරිම ආකර්ශනීයයි. සුපුරුදු විවාහ මංගල්‍යයකට වඩා හාත්පසින්ම වෙනස්, ඊටාම නිදහස් සහ ලස්සන පරිසරයක පැවති මේ විවාහය මේ දවස්වල හැමෝම ආදරයෙන් වැළඳගෙන තිබෙනවා. දිනක්ෂි පවසන්නේ තමන්ගේ නංගීගේ ඒ වෙනස්ම තීරණය ගැන ඈ ඊටාම ආඩම්බර වන බවයි. සම්මානයෙන් පිදුම් ලැබූ දිනක්ෂිට වගේම අලුත් ජීවිතයේ ආරම්භ කළ ශනුටයි දිනේෂ්ටයි අපි හදවතින්ම සුබ පතනවා. ශනුගේ මේ රහස් ප්ලෑන් එක ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.